ළමයි ඊළඟට එන 9 වෙනි ප්‍රශ්නෙට නිෂ්පාදන සාධක කවරේද? ළමයි නිෂ්පාදන සාධක කවරේද කියලා අහුවාම අපි ප්‍රධාන වශයෙන් නිෂ්පාදන සාධක කොටස් 4යි. ඒ තමයි භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසාය කියන නිෂ්පාදන සාධක 4. මේදී භූමිය කියලා අපි හඳුන්වන්නේ ස්වභාව ධර්මයෙන් ලැබිය තියෙන නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්න පුළුවන් ඕනෑම දෙයක්. ඊට පස්සේ ශ්‍රමය කියලා හඳුන්වන්නේ නිෂ්පාදන කටයුතු වලට යොදා ගන්න කායික ශ්‍රමයයි මානසික ශ්‍රමයයි. උදාහරණයක් විදිහට කායික ශ්‍රමය නම් කම්කරුවෙක්, මානසික ශ්‍රමය නම් ඉංජිනේරුවෙක්. ඊට පස්සේ ප්‍රාග්ධනය කියන්නේ නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්න මිනිසා විසින් නිර්මාණය කරගත්තු දේවල් වලට. උදාහරණයක් විදිහට ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර, ඒ වගේ තමයි ප්‍රාග්ධනයට උදාහරණ. ඊට පස්සේ ව්‍යවසාය කියන්නේ අනිකුත් ඒ නිෂ්පාදන සාධක සියල්ලම, ඒ කියන්නේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධක එකරාශී කරලා ව්‍යාපාරයක් නිර්මාණය කරලා පවත්වාගෙන යන එක තමයි ව්‍යවසාය කියන්නේ. ඉතින් ළමයි නිෂ්පාදන සාධක නම් මොනවද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. ඊට පස්සේ එන්නේ 10 වෙනි ප්‍රශ්නෙට ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියන්නේ නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්නා මිනිසා විසින් නිර්මාණය කරගත්තු දෑවලට. උදාහරණයක් විදිහට යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, ඒ වගේ තමයි ප්‍රාග්ධනයට උදාහරණ. ව්‍යවසාය කියන්නේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධක ඒකරාශී කරලා ව්‍යාපාරයක් ආරම්භ කිරීම හා අවදානම් දරමින් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම කියලා අපි හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ එන්න ළමයි අපි 11 වෙනි ප්‍රශ්නෙට. ව්‍යාපාරයේ කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්ව නම් කර ඔවුන් ඇල්මක් දැක්වීමට හේතු දෙකකින් සඳහන් කරන්න. ළමයි ව්‍යාපාරයට විවිධ ඇල්මක් දක්වන පාර්ශ්ව ඉන්නවා. උදාහරණයක් විදිහට අපි මුලින් බලමු ඇල්මක් දක්වන පාර්ශ්ව කියන්නේ කවුද කියලා. ඇල්මක් දක්වන පාර්ශ්ව කියන්නේ ව්‍යාපාරයෙන් යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන පාර්ශ්වයකට අපි කියනවා ඇල්මක් දක්වන පාර්ශ්වයක් කියලා. ඒ කියන්නේ ව්‍යාපාරයෙන් කිසියම් හෝ දෙයක් බලාපොරොත්තු වෙන මූල්‍යමය හෝ වෙනත් ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන පාර්ශ්වයකට. එතකොට ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට උදාහරණ තමයි අයිතිකරුවෝ, සේවකයෝ, කළමනාකරුවෝ, ගනුදෙනුකරුවෝ, රජය, ණය සැපයුම්කරුවෝ, ප්‍රජාව, ඒ වගේ තමයි ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට උදාහරණ. බලමු මේ එක් ඇල්මක් දක්වන පාර්ශ්වය ව්‍යාපාරයට ඇල්මක් දැක්වීමට හේතු මොනවද කියලා. උදාහරණයක් පළවෙනි එක අපි ගත්තොත් අයිතිකාරෝ. ඇයි අයිතිකාරෝ ව්‍යාපාරයට ඇල්මක් දක්වන්නේ? අයිතිකාරෝ ව්‍යාපාරයට ඇල්මක් දැක්වීමට හේතු දෙකක් විදිහට අපි කියන්න පුළුවන්. තමන් යොදවපු ප්‍රාග්ධනය තියෙනවානේ. ඒ කියන්නේ තමන් යොදවපු සල්ලි. ඒ සල්ලි වලට ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ව්‍යාපාරයෙන් හම්බෙලා තියෙද කියලා බලන්න ඔවුන් ව්‍යාපාරයට ඇල්මක් දක්වනවා. ඒ වගේම ව්‍යාපාරයේ අනාගත වර්ධනය උදෙසා ව්‍යාපාරය පුරුදු කරගන්න, ඒ වගේ ඒවටත් අයිතිකාරයෝ ව්‍යාපාරික ඇල්මක් දක්වනවා. ඊට පස්සේ අපි ගත්තොත් සේවකයෝ. සේවකයෝයි ව්‍යාපාරය කෙරේ ඇල්මක් දක්වන්නේ. සේවකයෝ ව්‍යාපාරය කෙරේ ඇල්මක් දක්වනවා රැකියා සුරක්ෂිතතාව උදෙසා. ඒ කියන්නේ තමන්ගේ රැකියාව හැමදාටම තමන්ට කරගෙන යන්න පුළුවන්ද කියන එකට. ඊට පස්සේ වැටුප් ලබා ගැනීම සඳහා, රැකියාවේ වර්ධනය සඳහා මෙන්න මේවට සේවකයෝ ව්‍යාපාරය කෙරේ ඇල්මක් දක්වනවා. ඊට පස්සේ අපි ගත්තොත් කළමනාකරුවෝ. කළමනාකරුවෝ මොකටද ව්‍යාපාරය කෙරේ ඇල්මක් දක්වන්නේ? කළමනාකරුවෝ ව්යාපාරය කෙරේ ඇල්මක් දක්වනවා තමන් ගත තීරණවල නිවැරදිභාවය දැන ගැනීම සඳහා. ඒ වගේම රැකියාවේ වර්ධනය සඳහා. ඊට පස්සේ අපි ගත්තොත් රැකියා තෘප්තිය මේ වගේ ගන්න පුළුවන් අපිට කළමනාකරුවෝ ව්‍යාපාර වලට ඇල්මක් දක්වන්න හේතු. ඊට පස්සේ අපි ගත්තොත් ගනුදෙනුකරුවෝ ව්‍යාපාරයට ඇල්මක් දැක්වීමට හේතු විදිහට සාධාරණ මිලට භාණ්ඩ මිලදී ගැනීම, ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ භාණ්ඩ මිලදී ගැනීම වගේ අපිට ගන්න පුළුවන්. ඊට අමතරව ව්‍යාපාරය කෙරේ ඇල්මක් දක්වන තවත් පාර්ශ්වයක් වන්නේ රජය. රජය මොකටද ව්‍යාපාරයට ඇල්මක් දක්වන්නේ? රජයේ ව්‍යාපාරයට ඇල්මක් දක්වන්නේ බදු අය කරගන්න. ඊට පස්සේ අපි ගත්තොත් සමාජ වගකීම් ඉටු කරගන්න. මේ වගේ ඒවා අපි ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් ප්‍රජාව ව්‍යාපාරයට ඇල්මක් දක්වන්නේ රැකියා අවස්ථා බිහි කරගන්න. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම විවිධ පරිසරය ආරක්ෂා කරගන්න. ඒ වගේ අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න 12 වෙනි ප්‍රශ්නේ දියක් තියෙනවා ඇල්මක් දක්වන පාර්ශ්වයන්ගෙන් ව්‍යාපාරයේ විසින් ඉටු කර ගැනීමට අපේක්ෂා කරන අරමුණු කවරේද? එතකොට අපි ගත්තොත් ඇල්මක් දක්වන පාර්ශ්වයන්ගෙන් ව්‍යාපාරයේ විසින් ඉටු කර ගැනීමට අපේක්ෂා කරන අරමුණු විදිහට අයිතිකරුවන්ගේ ප්‍රමාණවත් ප්‍රාර්ථනාවක් ලබා ගැනීම, ව්‍යාපාරයේ අඛණ්ඩ පැවැත්ම රඳාපවත්වා ගැනීම. ඊට පස්සේ අපි ගත්තොත් සේවකයන්ගෙන් කාර්යක්ෂම සේවයක් ලබා ගැනීම. ඊට පස්සේ අපි ගත්තොත් තව තියෙනවා රජයෙන් බදු සහන ලබා ගන්න, යටිතල පහසුකම් වර්ධනය කරගන්න. ඊට පස්සේ අපි ගත්තොත්
පාරිභෝගිකයන්ගේ අඛණ්ඩ වෙළඳපොළ ලබා ගන්න මේ වගේ ඒවා අපිට ගන්න පුළුවන්. ඊට අමතරව ණය සැපයුම්කරුවන්ගෙන් අඩු මුදලට අඩු පිරිවැයක් ඇත්තේ අරමුදල් සපයා ගන්න වගේම අරමුදල් රැස් කර ගැනීම සඳහා ව්‍යාපාර ණය සැපයුම්කරුවන්ට ඇල්මක් දක්වනවා.